බැටල් ට්‍රූ ද හෙවන් බලපු ඕනෙක් කෙනෙක් දන්නවා සෝල් පැලස් එක කොච්චර බලවත්ද කියලා. මේක පිටිපස්සේ ඉන්නේ ආත්ම වංශයයි. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි සෝල් ක්ලෑන් එකේ නායකයා වන හුන්ටි ඇන්ඩි යන්න මරා දාන්න කෙලින්ම ඩූෂන් කෙනෙක් එවන්නේ නැත්තේ ඇයි කියන එක. ඩූෂන් කෙනෙක්ට යන් මේ ඉන්න බලයත් එක්ක එයාව ලේසියෙම මරලා දාන්න පුළුවන්. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමා හුන්ටි ඇන්ඩි යන්ව වැඩිය ගණන් ගන්නේ නැති එක. මොකද හුන්ටි ඇන්ඩිට තියෙන ප්‍රධාන අරමුණු දෙක තමයි වොයිඩ් ඩියෝරින් ෆ්ලේම් එක 9 ස්ටාර් ඩූෂන් දක්වා පෝෂණය කරලා එම්පයර් ලෙවල් එක දක්වා ගෙන යන එක සහ සෝල් ඩිවෝරින් ලයිෆ් ඩිස්ට්‍රක්ෂන් ෆෝමේෂන් එක සම්පූර්ණ කරන එක. ඒකෙන් සොන්ෂූහි විශාල බලයක් සෝල් ක්ලෑන් එකට ලබා ගන්න පුළුවන්. අනිත් ඇන්සියන් ජේඩ් එකතු කිරීම ෂෝ පවුල නැති කිරීම වගේ දේවල් පොඩි දේවල් විතරයි. හුන්ටි ඇන්ඩිගේ ප්‍රධානම අරමුණු තමයි වොයිඩ් ඩිවෝරින් ෆ්ලේම් එක 9 ස්ටාර් ඩූෂන් දක්වා ගෙන යන එක. 8 ස්ටාර් ඩූෂන් මලසිරුරු නැවත පණ දෙන එක. ගූ ක්ලෑන් ලේ ක්ලෑන් වගේ ඇන්සියන් ෆැමිලි තුල ඔවුන් අතරම ගැටුම් ඇති කිරීම. සෝල් ඩිවෝරින් ලයිෆ් ෆෝමේෂන් එක සම්පූර්ණ කරන එක. අමතර ප්ලෑන් විදිහට ගොඩක් බලවත් පිල්ස් හදන එක වගේ දේවල් ගන්න පුළුවන්. ඇන්සියන් ජේඩ් එකතු කරන එක හුන්ටි ඇන්ඩිගේ අරමුණක් වුණත් ඒක ප්‍රධානම අරමුණක් වෙන්නේ නැහැ. ෂෝයන්ගේ ශක්ති වැඩිවීම සහ හුන්ටි ඇන්ඩිගේ ටයිම් ලයින් එක කම්පෙයාර් කරලා බලමු. ෂෝයන් ඩූ වැන් වෙද්දී හුන්ටි ඇන්ඩි 8 ස්ටාර් ඩූෂන් මලසිරුරු වලට පණ දෙමින් පවතිනවා. ෂෝයන් ඩූ සොන් වෙද්දී ක්ලෑන් ෆෝමේෂන් අප්ග්‍රේඩ් කරනවා. ෂෝයන් සයතරු ඩූෂන් වෙද්දී හුන්ටි ඇන්ඩි ගුයුවාන්ට එරෙහිව ඇන්සියන් ජෙට් 3ක් ගන්නවා. ඉතින් මුල ඉඳලම හුන්ටි ඇන්ඩිට යන් ගැන විශේෂ තැකීමක් තිබිලා නැහැ. හරි අපි හිතමු කොහොම හරි ඩූෂන් කෙනෙක්ව එව්වා කියලා. පුරාණ වංශය හුන් වංශය ගොඩක් දුරට අධ්‍යයනය කරමින් තමයි ඉන්නේ. ඒක නිසා මෙහෙම දෙයක් වුණොත් අනිවාර්යෙන්ම ගූ වංශයෙන් යන්ට උදව් කරයි. හුන්ටි ඇන්ඩිගේ අවධානය යන්ට ලැබෙන්නේ යන්ට ගොඩාක් බලවත් වුණාට පස්සේ. ඉතින් යාළුවනේ මේක මගේ අදහසක් විතරයි. මේක සම්පූර්ණයෙන්ම 100%ක් සත්‍ය කියලා කියන්න බෑ. ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. හොඳ කමෙන්ට් එකක් තිබ්බොත් අනිවාර්යෙන් පින් කරන්නම්. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. අමතක නොකර අනිවාර්යෙන් channel එක subscribe කරලා like button එකත් ඔබාගෙනම යන්න.